gue dalam bareng. Hello guys, good morning. අද අපි යනවා දෙනියායේ ගොංගල පැත්තට. ඉතින් අද ඉන්නවා සමිදු ඉන්නවා, කරුස ඉන්නවා, අපේ නවද්දය ඉන්නවා. ඒ වගේම මගේ නම ක්‍රිෂෝන්. ඒ වගේම අපි යම් බලමු දැන් මේ වෙලාව වයින්නවා. ඒ වගේම channel එකේ අයිතිකාරයෙක් ඉන්නේ පිටිපස්සේ යාගෙන විශාල් සඳරුවන්. දැන් හම්බෙමු අද කට්ටිය. දුම කඳු පුරාණ ඇලදොල පිළිබඳ කතා වනන්තර වියංගංගා උල්පත්. Hello guys, දැන් අපි අකුරැස්සේ ඉඳන් එන ගමන් ඉන්නේ. දැන් නැවතුව දෙනියායේ. දැන් දෙනියායේ ඉඳන් තව කිලෝමීටර් 15ක් වගේ තියෙනවා අපේ ලොකේෂන් එකට. ඒ වගේම දැන් නම් ක්ලයිමේට් එක ඇත්තටම හොඳයි. ඉස්සෙල්ලා වැස්සා දැන් නම් වයින් නැහැ. අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අහෝ ශ්‍රී ලංකාව ආශක්ෂරයේ දුප්පත සාගර අහස සිප ගන්නා තැන ඔබේ වනාන්තර හරහා ඔබේ කිඟුරුම් හරහා ඔබේ සුන්දරත්වය කිසිදා මිය නොයයි. Tila, mulo ganito la otala. Me pala, na pantala. Off road යන්න වෙලා තියෙන්නේ දැන්. ඔය පැත්ත පාරකට බල. හරි හරි මේ පැත්ත ගන්න උලා. මේ පැත්ත ගන්න තවල් ළඟ. මම ඕනේ එම් බලන්න. ගණන් ගනි. හරි අයියා. මේ අවුලන්නේ. මේ දල්ලහන් තව ඕන. Suka පාර නම් පොඩ්ඩක් අවුල්. Kamala. සෆාරි ජිප් එක කරනවා නම් රුපියල් 10000ක් ගන්නවා ජිප් එක. කිලෝමීටර් 7යි යන්න තියෙන්නේ. අපි ආව දැන් ලොකේෂන් එකට තව චුට්ට දුරයි යන්න. ඒක තමයි නිල්වලාගගේ ආරම්භය. උගලොත් එන්න ඇවිල්ලා බලන්න. ඉතින් බයික් එක කරි ආර කට්ටේ පන්නන්න අපේ. ගයිස් අපි ටික ටික දිව්‍ය ලෝකයට ලං වීගෙන යන්නේ. දැන් ඉන්නේ වලාකුළු උඩි. What a beautiful location. මේ පාර ආපුවට අපරා ගයිස් පේනවනේ යන්න තියෙන පාර. පොඩ්ඩක් කාරේ කවොත් ඉතින් පොඩ්ඩක් අමාරුයි යන්න. බලමු ඉතින් අපිට යන්න පුළුවන් නේද දන්නේ නැහැ. ගන්න බලා. නෑ. කෙලින් කරගන්න ආයෙත්. Oh, ada.
ආ දැන් මොකද කරන්නේ? කපලා ගන්න. අර ගාලා හිට්ටා. ඊට පස්සේ හිට්ටා. හෙලෝ ගයිස් අපි දැන් උඩටම ආවා. මෙතනින් යාරන අපිට යන්න බෑ පොඩ්ඩක් පාර අබලන් වගේ. ඒක හින්දා අපි පොඩ්ඩක් ඩ්‍රෝන් ෂොට් එකක් ගන්න ආවේ. මෙතනින් යාට යන්න බෑ. ඩ්‍රෝන් එකෙන්. ඩ්‍රෝන් ඉඩිය කරගන්න. ඩ්‍රෝන් එක එනවා. අපි බලමු ඩ්‍රෝන් ෂොට් එකෙන් කොහොමද ඇදලා තියෙන්නේ කියලා. මරල්ට පුඳු මතතේ කුල නටනවා දිය ඇලි රිදී නොල් වියනවා නෙළුම් මල් සහවල් කුරුළු ට්‍රිල් උදෑසන හිරු එළිය පැතිරෙන තන අහෝ ශ්‍රී ලංකාව ආශක්ෂරයේ දුපත සාගර අහස සිප ගන්නා තැන ඔබේ වනාන්තර හරහා ඔබේ කිඟුරුම් හරහා ඔබේ සුන්දරත්වය කිසිදා මිය නොයයි මේන් අපේ ඩ්‍රෝන් එක යවපු ඉෂාන් සඳරුවන් ගයිස් අපිට මෙතනින් යාට යන්න බෑ වාහනේ මොකද පාරේම පොඩ්ඩක් හැදලා විදලා තියෙන්නේ. ඉතින් අපි වාහනේ මෙතන දාලා අපි අලුත් එක්ක යනකොට උඩට ගිහලා බලමු ඊටු ටික. ජනීය ගස් දක්වා සෑම සුළඟක්ම තනු ගායනා කරයි සුබාදහමේ හදවත වල් සහ නිදහස් වෙසස් ස්පන්දනය වේ මුහුද අසල මගේ රූපතේ නිවසෙහි අහෝ ශ්‍රී ලංකාව ආශක්ෂරයේ දුපත සාගර අහස සිප ගන්නා තැන මගේ ආත්මයේ සහයට සඳහටම ඔබේ ආත්මය සැමවිටම ගයිස් අර ඈතින් පේන්නේ උඩවලව ජලාශය පේන්නේ. බලන්න පේනවද දන්නේ සූම් කරලා බලමු. පේනවද? ඔය තියෙන්නේ හොඳට. දැන් උඩවලව ජලාශය. ලංකාව 4 වෙනි උසම කන්ද. ඒක තමයි අපි යන්නේ දැන්. කොහමද? මීදුම් ගන්න. දැන් නම් වැස්ස පායලා දැන් මීදුමක් පොඩ්ඩක් එමේ ගිහලා දැන් තදව්වක් එක්ක අපි යනවා. යන්නේ ඉස්සරහින් චමිදු මේ යන්නේ අපේ තනුෂ මල්ලි දෙන්නත් එක්ක යන ගමන් පළවෙනි චීන එක දින්නේ නවත් යදින්නේ ෂන් අයියයි. ඒ නිශාන් සඳරුවන් හොඳයි ගයිඩ් කරනවා. ගයිඩ් අපේ ඒ වගේම යාළුවනේ මේ මම ඕගොල්ලොත් එක්ක දිගටම ඉන්නවා මම කිචෝ. කිචෝ මම කිචෝ. මහන්සිද? මට නම් මහන්සි නෑ මචං. අපි සැටේ. සැපේ මට නම් කිසි ගාණක් නැහැ දන්නවා නේද? එයාගෙන ෆිල්ටර් පැනලා දී. ජීරක අදින්න බැරි සීන් එකක් තියෙන්නේ. යමෙදු. මොකක්ද? අවුලක් නැහැ සුපිරි ආතල්ලක් තියෙන්නේ වැඩක් නැහැ කතාව. මේ බලන්න මේවා ලස්සන. එන්න ඕනේ විදින්න බලන්න ආතල්ලක. මෙන්න බලන්න මේවා ලස්සන. ලංකාවේ තියෙන සුන්දර දැන්. අපේ මිනිස්සු එන්නේ නැහැ ගොඩක් කරාට බලන්න. බලන්න කොච්චර ලස්සනද අර කල් කෝටිය. ආර සීන් එකක් වෙලා තියෙන කට්ටියට එතනින් යාර යන්න පොඩ්ඩ අමාරුයි මීදුමත් එක්ක පොඩ්ඩක් ගොරෝනවා වැස්සත් එක්ක කට්ටියට යන්න පොඩ්ඩ අමාරුයි ඒත් අපි try කරන උඩට යන්න. නමුත් දැන් චුට්ටක් අමාරු වෙලා ඉන්නේ.
ඒත් අපි උඩට ගිහිල්ලා බලමු තව ටිකක් යන් අපි try එකක් දෙමු. අපේ view point එකක් අතට මොකොත්ම පේන්නේ නැහැ. පල්ලෙහා බැලුවොත් තනිකර මීදුමේ වහලා තියෙන්නේ. මේ ඒරියා එකම අපි ආපු පැත්ත මීදුමෙන් වෙහෙලා තියෙන්නේ. වැස්ස නැත්තම් අපි ඔයගොල්ලොත් එක්ක ඉස්සරහට යනවා. වැස්සොත් එහෙම සමා වෙන්න ඕන. අපි යන් උඩට ගිහින් බලමු. මතකේ කොළ නටනවා දිය ඇලි රිදී නූල් වියනවා නෙළුම් ගයිස් මෙතෙන්ට ඇවිල්ලා මේ අපේ ඩීටේල්ස් දෙන්න ඕන මෙතන මේ ආමිකේ අයියලා ඉන්නා. ඒගොල්ලන්ට අපේ ඩීටේල්ස් දෙන්න ඕන. යන්නේ කී දෙනෙක්ද ෆෝන් නම්බර්ස් ඒ ඔක්කොම දීලා තමයි මෙතනින් ඇතුල් වෙන්නේ. 5ට කලින් ආයි එන්න ඕනි. ඔයාලා කැම්පින් කරන්න එනවා නම් මෙන්න මෙතන තමයි කැම්පින් කරන්න දෙන්නේ. view point එක ගා කැම්පින් කරන්න දෙන්නේ නැහැ. මෙතන ඉඳන් කැම්පින් කරලා යන්න පුළුවන් ලස්සන view එකක් තියෙනවා. පේන්නේ නැහැ ඉතින් මීදුම හින්දා. මේක තමයි ටවර් එකක්. මේ අතරම දාපු ටවර් එකක්. දැන් අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතනින් යට යන්න තියෙන කැලෑව දිගේ. මේ එන්න වෙන්නන්න. මෙතනින් යට කැලෑව දිගේ යන්න තියෙන කැලෑවෙන් ගියාන් පස්සේ මෙතනින් යට කිලෝමීටර් 1.5ක් යන්න තියෙනවා. කිලෝමීටර් 1.5ක් විතර යන්න තියෙනවා. ඒ වගේම දැන් අපි මෙතනින් යට යනවා. අවසාන වෙනතුරු ඕගොල්ලෝ රැඳී සිටින්න අපි බලමු ඉතුරු ටික. වැස්සත් එක්ක ගල් ඉස්සරහ. ගල් ඉස්සරහ වරිසේ යා. දැන් ළඟපාද මොකක් හරි 12 පාරක් තියෙන සද්දයක් ඇහෙනවා. වතුර යන සද්දයක්. අම්මට සිරි. අඩෝ මේ වතුර පාර බලපන්කෝ. පාර සීතලයි වතුර. ඒ වගේම හොඳයි ඇත්තටම. බොන්නත් රාජ රක්තිකේ. Hello guys, ඔන්න අපි අවසානයට ආවා. හැබැයි මොකුත් පේන්නේ නැහැ. මාරට වයින්නවා මේ පැත්තට දැන්. මෙන්න view point එක පේනවනේ මීදුමෙන් වැහිලා තියෙන්නේ. යන් ගල උඩට. දැන් අපි කට්ටිය තව උඩට යන්න හදන්නේ. මෙන්න අවිශාන් සතුරු මාතයා. මේ ඩ්‍රෝන් එක ගෙනාවා. ඩ්‍රෝන් එක යවන්න විදියක් නැහැ මේ වැස්සත් එක්ක. ඉතාමත් කනගාටුයි. මෙතන බිම තියෙන තනිකර හිල. වැස්ස රවුලන්නේ නැහැ. අපිත් එක්ක ඉන්න අපි ඉස්සරහට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. කූඩැල්ලෝ ඉන්නවා අම්බාට දන්නේ නැති කෙනෙක් එක්ක නම් එන්න එපා ගායි. දන්න කට්ටියත් එක්ක එන්න. ඇවිල්ලා මේක නැත්තම් අතරමං වෙයි. සුදු සපත්තු දාන් එන්න එපා. සුදු බල සපත්තු ඒවා දාන් එන්න එපා. මඩ වෙනවා වෙත්. මේ දැන් අපොඩ වැස රද කරා. බලමු අපි ඉස්සරහටත් තිමු. මේ අපේ කට්ටිය අපි අන්තිම වෙනකම් බලමු මොකද වෙන්නේ කියලා. සංකර තනි දලා ලප්පා. guys කට්ටිය ඔක්කොම වැස්සේ දෙවිලා ඉන්නේ. එන්න නෙමෙයි නාලා ඉන්නේ. වෙනව නේද මෙතන තමයි view point එක. ඔන්න අපි ගල උඩ ඉන්නේ. ඒ ඉන්නේ. අපි සෙට් එක කට්ටිය ආයි පාරක් දෙන්න. ආයි බ්‍රදර්. එහෙනම් ඔයගොල්ලොත් එක්ක අපි උඩටම ආවා. මේක තමයි view point එක. දැන් මුකුත් පේන්නේ නැහැ වයින් ඉන්න මේ මීදුම හොඳටම වැහිලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම මීදුම් බාලා. සම්පූර්ණ මීදුම බාලා. සුපිරිම ලොකේෂන් එකක්. එන්න වටන තැනක්.
ඔයගොල්ලෝ මේ පැත්තට එනවනම් අනිවාර්යෙන් උදේ වරුවක එන්න. නැත්තම් අමාරුයි. වාහන වල එන්න බෑ. වාහන අපේ වාහනෙත් මග දාලා ආවේ. පාරවල් එහෙම හරි නෑ. වාහන වල එන්න බෑ. ඒත් ගායද පාලන දිනනවා තව සෆාරි ජීප් උඩට ඇවිල්ලා දවසක්ම ඉන්නවා නම් 10000ක් විතර ගන්නවා ඒගොල්ලෝ. නැත්තම් ඇවිල්ලා යන්න. නැත්තම් උඩ විතරක් ඉන්නවා නම් ඒ කියන්නේ උඩට ඇවිල්ලා දාලා යනවා නම් 8000ක් විතර ගන්නවා. ඒත් අපි ජීප් එක ගාවේ නෑ කොල්ලොත් එක්ක වාහනේ එන්න පුළුවන් තරමක් ඇවිල්ලා ඊටු ටික ඔක්කොමත් එක්ක හයික් එකක් විදිහට ආවා. සුපිරි. රැස් වෙලාට ඇවිල්ලා යන්න තවත් සුපිරි. මට පොඩ්ඩක් සීතලයි. ඒත් කරන්න දෙන්නේ නෑ guys. මූ දාලා වරෙන් හොඳ නමුත් මූ දාලා වරෙන් බෑග් එකක් තියලා වරෙන් නෑ අතන ගයිස් මොකද එන්නේද ගමන කොහමද කියලා කියන්න බලන්න කට්ටිය. සුපිරි. සුන්දරයි පොඩ්ඩක් නෑවා. පොඩ්ඩක් නෙමෙයි උතරම නෑවා. ඕගොල්ලන්ට view එක දෙන්න බැරුණා. කමන්නේ. බලමු view එක. ඔය තියෙන view එක. පොඩ්ඩක් මීදුම අඩු වීගෙන යනවා. ගඩේට කතාර ප්‍රකාර සීතල හැදුනා. එහෙනම් guys FPV Sky Stream YouTube channel එක subscribe කරන්න. මතක ඇතුව like එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි සෙට් වෙමු. ඒ වේවා. Subscribe now and click the bell icon. Fly as a bird.